Hi, welcome to my YouTube channel. ඉතින් මට හිතුණා 2026 A-level කරන ඔයාලට පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා. මොකද එක්සෑම් එකට තව තියෙන්නේ හරියටම දවස් 17ක් වගේ පොඩි කාලයක්. ඉතින් මම එක්සෑම්ස් කරේ 2025 අවුරුද්දේ. ඉතින් මම මගේ ලයිෆ් එකේ ලබපු අත්දැකීම් එක්ක මේ කාලේ ඔයාලා මොනවද කරන්න ඕනේ? මේ කාලය තුල ඔයාලට මොනවද ඇති වෙන ප්‍රශ්න? සහ ඔයාලා කොහොමද ඒවට ෆේස් කරන්න ඕනේ? වගේ ගොඩක් ප්‍රශ්න වලට මගේ ලයිෆ් එකත් එක්ක මගේ අත්දැකීම් එක මම ඔයාලට විසඳුම් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඊට කලින් මං ගැන විස්තර පොඩ්ඩක් කියලා ඉන්නම්. මම 2025 අවුරුද්දේ තමයි A level exams කරේ. ඉතින් මම කුරුණෑගල දිස්ත්‍රික් 191 මගේ රිසර්ච් එක තිබ්බේ A2යි B1යි Z score එක 1.68යි 1.7යි. මම උසස් පෙළ කරේ කොමර්ස් ස්ට්‍රීම් එක. ඉතින් මං A level කරන කාලෙදී මට මුහුණ දෙන්න ඕන ප්‍රශ්න සහ ඔයාලා මේ කාලෙදී කරන වැරදි අඩුපාඩු මොනවද කියලා මං මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා. ඉතින් මං ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මට ඊයේ මැසේජ් එකක් දාලා තිබ්බ නංගි කෙනෙක්. එයා මට කියලා තිබ්බා අක්කි මේ දවස්වල එයා අගෝස්තු වල එක්සෑම් ලියන්න ඉන්න ගර්ල් කෙනෙක්. එයා ඉතින් මට කියලා තිබ්බා අක්කි මම මේ දවස්වල ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. අක්කි මම මාර විදිහට මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ. මොකද මේකට හේතුව මගේ ළඟම ඉන්න යාළුවෙක් මට කියනවා අක්කි මම ටියුෂන් ක්ලාස් යන සර්ලා හොඳ නැහැ. එයාලව රෙකමන්ඩ් කරන්න බෑ. එයාලගේ නෝට්ස් කම්ප්ලීට් දෙන්නේ නැහැ. ඊට වඩා නෝට්ස් ගොඩක් හොඳට අනිත් අර ක්ලාස් වලින් එහෙම දෙනවා. ඉස්කෝලෙන් හොඳට කරනවා. එක දේවල් කියලා මේ ගර්ල්ගේ ඔළුව මාරම් විදිහට අවුල් කරලා තියෙනවා. ඒ වගේම මේ ළමයි තව කියලා තියෙනවා ප්‍රයිවට් ඇප්ලිකන්ට් කෙනෙක් විදිහට ඉන්න හින්දා මේ මොනවද අර ඩවුට්ස් තියෙනවා නම් ඒ දේවල් හොයා ගන්නත් බැහැ. ස්කූල් යන්නේ නැහනේ. ඒ හින්දා කියලා මාරම් විදිහට මේ ගර්ල්ව අර මෙන්ටලි මාරම් විදිහට ඩවුන් කරලා තියෙනවා. ඉතින් මෙහෙමයි. එක අතකින් එයාගේ යාළුවා සාධාරණ වෙන්න පුළුවන්. මොකද මම රෙකමන්ඩ් කරන කෙනා නෙමෙයි ඔයාලා රෙකමන්ඩ් කරන්නේ. මොකද ඔයාලා ටියුෂන් ක්ලාස් එකකට යනවා නම් ඒ ක්ලාස් එක ඔයාලට හොඳයි වෙන්න පුළුවන්. බට් මගේ මනස මගේ කියන්නේ මම මගේ ටයිප් එකත් එක්ක මොකක්ද කියන්නේ මගේ ලෙවල් එකත් එක්ක මට ඒ සර්වර් හරි මිස් හරි ඒ උගන්නන කෙනාව මට මැච් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ මම ක්ලාස් වෙන කෙනාව. එහෙම කියන්නේ වෙන කෙනෙක්ට තව කෙනෙක්ට කිසිම විදිහකින් බලපෑමක් කරන්න බෑ. ඔයාගේ නෝට්ස් කම්ප්ලීට් නැහැ. ඔයා යන සර් හොඳ නැහැ. හොඳට ක්ලාස් කරන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. ටියුට්ස් කම්ප්ලීට් නැහැ. නෝට් කම්ප්ලීට් නැහැ. ඒවා කිසිම දෙයක් වෙන කෙනෙක්ට කියන්නේ කිසිම අයිතියක් නැහැ. මොකද මට ගොඩක් මේකට අවුල් ගියේ තව එක්සෑම් එකකට දින හරියටම ඔයාලට දවස් 17ක් වගේ. එහෙම වෙලා තියෙද්දි මේ විදිහට ඔයාගේ ළඟම වටේ ඉන්න යාළුවෝ ඔයාගේ මෙන්ටලි මාරම් විදිහට අවුල් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ වගේ නෙගටිව් අර මයින්ඩ් එකක් තියෙන මනුස්සය අපිට නෙගටිව් අදහස් දෙන කට්ටිය අනිවාර්යෙන් වාගේ අර කියන්නේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරලා දාන්න ඕනේ. ඒ වගේ මිනිස්සු ඉන්න ඔයාගේ ලයිෆ් එකට හරියන්නේ නැහැ. මොකද අපේ ලයිෆ් එකට අපි ලං කරගන්න ඕනේ අපිට සපෝට් කරන මිනිස්සු. අපිට අඩියක් හරි ඉස්සරහට යන්න හෙල්ප් කරන මිනිස්සු තමයි අපි අපේ ලයිෆ් එකට ලං කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මම දන්නවා මට වුණත් මේ දේවල් වෙලා තියෙනවා. මගේ වුණත් වටේ පිටේ හිටපු යාළුවෝ ගොඩක් හිටියා. මම යාළුවෝ ගොඩක් ආශ්‍රය කළා. එයාගෙන් සමහර අයගේ ඔහොම නෙගටිව් අයිඩියාස් තිබ්බා. එක්සෑම් එකක් කරන්න යනකොට ඕක කරන්න එපා. ඕක වැඩක් නැහැ. එහෙම කියපු ළමයි හිටියා. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට කියන්නම්. මම ඩබල් AD එක්සෑම්ස් කරා. එක්සෑම්ස් කරේ මම අවුරුදු එකමාරක් ඩබල් AD තියෙනවා. A level කරන කාලේ මම ඩබල් AD එක්සෑම්ස් කරලා ඉවර කරා. හැබැයි මගේ වටේ හිටපු සමහර අය කිව්වා ගොඩක් අය කිව්වා මේ ඕක කරන්න එපා A level එක කරන්න අමාරුයි මේ කියලා මගේ වටේ හිටපු ගොඩක් අය අතෑරියා. ඉතින් මට කිව්වා අතාරිනවා කරන්න එපා මෙහෙමයි කියලා. ඇත්තටම මම කවුරුත් කියන දේවල් සාමාන්‍යයෙන් අහන කෙනෙක් නෙමෙයි. මට හිතෙනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා මම ඒ දේ කරනවා. අර අපි කිසිම කෙනෙක් වටේ පිටේ මිනිස්සු කියන දේවල් අහන්න ඕනේ නැහැ. ඒ දේ හොඳ දෙයක් නෙමෙයි නං. හැබැයි අපිට වටින දෙයක් අපිට ඒ මිනිස්සු දෙනවා නම් අපි අනිවාර්යෙන් ඒ දේ අහන්න ඕනේ. ඉතින් මං කියන්නේ මේ දේත් එක්ක නෙගටිව් අදහස් වලට දෙනවා නම් ඔයා අනිවාර්යෙන් මේ කාලය තුලේ නෙගටිව් දේවල් දෙන මිනිස්සුන් අනිවාර්යෙන් ඔයාගේ ලයිෆ් එකෙන් අයින් කරන්න. මොකද ඒ මිනිස්සුන් ඔයාගේ ජීවිතයට ලං කරගන්නවා කියන්නේ ඔයා මාරම් විදිහට කඩාගෙන වැටෙනවා මේ දේ හින්දා. ඉතින් මං හිතනවා ඔයාලටත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයාලගේ ළඟම ඉන්න මිනිස්සුන්ගෙන් එක්සෑම් ලං වෙන්න ඔයාලට නෙගටිව් අදහස් ලැබෙන්න පුළුවන්. ඒත් මේ හොඳ දේ නරක දේ තෝර බේරගෙන ඔයාට හොඳ දේවල් විතරක් ඔයාගේ ලයිෆ් එකට ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. මොකද එක්සෑම්ස් එකට ලං වෙලා ඔයා පාඩම් කරලා ගොඩක් දේවල් කරගෙන ඔයා එකට රෙඩි වෙලා ඉද්දි ඔයාව වටන්න බලාගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා. ඕනම කෙනෙක්ට එහෙමයි. මට වුණත් එහෙමයි, ඔයාට වුණත් එහෙමයි.
ඉතින් ඒ දේවල් වලට අර සාර්ථකව ෆේස් කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මට මේ ගර්ල් කිව්ව මේ කතාවත් එක්ක තමයි මට හිතෙන්නේ මම වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ මේ ගැන පොඩ්ඩක් කතා කරලා. මොකද මේ වගේ තව ගොඩක් ළමයි ඉන්නවා. හැම අයට සපෝට් එකක් දෙන්න ඕනේ. මොකද එක්සෑම් එකට ඇත්තටම තියෙන තව දවස් 17ක් වගේ. කියන්නේ පොඩි කාලයක්. අනිත් එක තමයි මේ කාලේදී ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ගොඩක් කියන්නේ ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මොලේ එක තැනක නැහැ. මාර ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒත් එක්ක මට හිතුණා මේ දේ ගැන මම කතා කරන්න ඕනේ කියලා. ඉතින් අනිත් දේ තමයි ඔයාලා ගොඩක් ස්ට්‍රෙස් වෙන එක. එක්සෑම් එකක් ලඟ වුණාම ඕනම කෙනෙක් අම්මෝ මේක නම් කරන්න බෑ. අමාරුයි අනික ඒරවල කියන්නේ ගොඩක් ලොකු එක්සෑම් එකක් මේක හෙන ගොඩක් අමාරුයි කියලා ගොඩක් අය බය වෙලා ඔන්න ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අර අවුරුදු 2ක් තිස්සේ පාඩම් කරගෙන ආපු කිසිම දෙයක් ඔයාලට මතක නැති වෙනවා. මොකද අපි කිසිම තැනකදී ස්ට්‍රෙස් වෙන්න හොඳ නැහැ. බය වෙන්න හොඳ නැහැ. ස්ට්‍රෙස් වුණොත් බය වුණොත් එහෙම අපිට වෙන්නේ අපි අර පාඩම් කරලා තිබ්බ දේත් අපිට හරියට එක්සෑම් එකේදී ලියා ගන්න බැරි වෙනවා. හරියට පේපර් එකේ ආන්සර්ස් වලට ඇප්ලයි කරගන්න බැරි වෙනවා අපි පාඩම් කරගත්ත ටිකක්. ඉතින් මම ගොඩක් දකින දෙයක් තමයි දැන් මගේ යාළුවෝ වුණත් මම දන්න අය සමහර අය ඉන්නවා. ගොඩක් අය හොඳට පාඩම් කරනවා. පන්ති ක්ලාස් එකේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හැමෙන් ළමයි ඉන්නවා. ඉතින් ඒ වෙලාවත් A level exams ලියලා බලපුවම රෑන්ක් එක ගොඩක් අඩුයි. සමහර විට අර ක්ලාස් එකේ 15 20 වගේ එහෙම අන්තිම හරිය හිටපු ළමයිගේ රෑන්ක් එක වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒකට හේතුව මොකුත් නෙමෙයි. අර හොඳට පාඩම් කරලා ඉන්න ළමයි එක්සෑම් එකට ගියාම ගොඩක් බය වෙනවා. ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. එහෙම වුණාම ඔයාලට හරියට පේපර් එක ලියා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා මම ඕනම කෙනෙක්ට කියන්නේ ඔයාලා කිසිම හේතුවක් මත කිසිම හේතුවක් ඉන්න මේ A level exam එකට බය වෙන්න එපා. මොකද A level exam එක කියන්නේ ඔයාලා සාමාන්‍ය ලියන exam එකක්ම තමයි. අපි දැන් ලියනවානේ first term එක ලියනවා, third term test ලියනවා. ඒ term test වල ලියනවා වගේම තමයි ඊටත් වඩා සමහර විට ලේසි වෙන්න පුළුවන් A level exam එක. ඒ හින්දා ඔයාලා මේ විදිහ දැන් පාඩම් කරලා තියෙනවා, papers practice කරලා තියෙනවා. ඒ දේවල් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය exam එකක් ලියන විදිහටම ගිහිල්ලා ඔයාලා A level exam එක ලියන්න. මොකද එහෙම නැති වුණොත් අනිවාර්යෙන් ඔයාගේ අර ඔයා හිටපු මට්ටමට වඩා සමහර විට ගොඩක් පස්සට යන්න පුළුවන්. මොකද මේ අර ඔයාගේ ස්ට්‍රෙස් එක සහ ඔයා එක්සෑම් එකට බය වීම හින්දා. අනිත් දේ තමයි ළමයි මේ කාලේ අලුත් දේවල් පාඩම් කරන්න යන්න එපා. මොකද දැන් හිතන්නකෝ ඔයාට දැන් අවුරුදු 2ක් තිස්සේ ඔයා සමහර පාඩම් කරලානේ තියෙන්නේ. සමහර විෂය කරුණු තියෙනවා හරි ඔයා දැන් මේ විදි පාඩම් කරලා නැහැ, අල්ලලාවත් නැහැ, බලලාවත් නැහැ ඒවා. හැබැයි එක්සෑම් එකට ලං වෙලා ඒ විෂය කරුණු පාඩම් කරන්න යන්න එපා. මොකද මොලේට ඒක ගොඩක් අර වෙහෙස වෙනවා. මාරම් විදියට ඒක වෙහෙසක්. මොකද අපි අර ජීවිතේට පාඩම් කරලා නැති දෙයක් පාඩම් කරගන්නවා කියන්නේ පොඩි කාලයක් ඇතුළත ඒක කරන්න අමාරුයිනේ. ඔයාට උනත් එහෙමයි මට උනත් එහෙමයි. ඒ හින්දා මේ වෙද්දී ඔයා පාඩම් කරලා තියෙන දේවල් ටික ඔයා නැවත නැවත බලා ගන්න. එතකොට ඔයාගේ එක්සෑම් එකට අර අඩුපාඩු ටික හදාගෙන කම්ප්ලීට් ආන්සර් එකක් ලියා ගන්න පුළුවන් වෙන තැනට ඔයාව ගොඩ නැගෙනවා. ඒ හින්දා අර අලුත් දේවල් ආය පාඩම් කරන්න මහන්සි වෙනවට වඩා පාඩම් කරලා තියෙන දේවල් නැවත නැවත අඩුපාඩු හදාගෙන ඒ දේවල් බලා ගන්න. ඊළඟ එක තමයි මේ කාලේ ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි පාස් පේපර්ස් කරන එක. මොකද එක්සෑම් එකක් ලං වෙලා අපි පාස් පේපර්ස් ගොඩක් අවුරුදු සාමාන්‍යයෙන් මම නම් කියන්නේ අවුරුදු 7-8කවත් පේපර්ස් ආපස්සට කරන්න. මොකද පාස් පේපර්ස් කරන එකෙන් ඔයා A level exam එකේදී පේපර් එකක් කරන්න ගොඩක් ප්‍රැක්ටිස් එකක් ලැබෙනවා. අපි ඕනම කෙනෙක්ගේ මං හිතන විදිහට මම දකින විදිහට පාස් පේපර්ස් කරන එකේ හින්දා අර අපේ ලකුණු මාරම් විදිහට වැඩිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ නේ අපිට පේපර් එකකට පාඩම් කරන්න තියෙන දේවල් ඇප්ලයි කරගන්න බැයි නම්. ඒ හින්දා අපි හැමෝම කරන්න ඕන දේ තමයි පාස් පේපර්ස් කරන එක. මගේ වුණත් මම ඉකෝන් වලට එහෙම මම කොමර්ස් නේ කරේ. එතකොට මම ඉකෝන් වලට ගොඩක් සමනින් දුර්වලයි. මගේ third term test එකේදී මට මතකයි මගේ ලකුණු තිබ්බේ ලකුණු 50 ගණන්. 59ක් වගේ තමයි මට මතක. ඉතින් 13 third term එකේදී ඒ තිබිලත් මම අවසාන මාස 4 වගේ වෙද්දී ගොඩක් පේපර් ක්ලාස් එකක් මම හොයාගත්තා. පේපර් ක්ලාස් එකක් හොයාගෙන පේපර්ස් ප්‍රැක්ටිස් කරා. මම පාස් පේපර්ස් කරා. ඒ දේවල් හින්දා මම ලකුණු B එකක් යනකම් මම ගියා. ඒ කියන්නේ මට C එකක්වත් සමහර විට එන්නේ නැති අර ෂුවර් එකක් තිබ්බේ නැහැ ඒ තරමට ඉකෝන්. මොකද මට accounts එහෙම ගොඩක් හොඳට පුළුවන් වුණාට මම ඉකෝන් එහෙම පාඩම් කරන සබ්ජෙක්ට් එකක් හින්දා මම පාඩම් කරන්න ගොඩක් කම්මැලි. මොකද මම අර මුලින් ඉඳන්ම පාඩම් කරගෙන එහෙම ලොකුවට අර එක්සෑම් එකම ફોකස් කරලා වැඩ කරපු ළමෙක් නෙමෙයි අතනම කිව්වොත්. අර කියන්නේ ඒ වැඩ ටික අදාළ දේවල් ටික ඒ විදිහට කරගෙන ආවා. ඒ ගොඩක් මම පාඩම් කරන්න ස්ටඩි කරන්න උනේ මේ එක්සෑම් එකට අවසාන මාස 4 වගේ තමයි. ඇත්තටම
හැබැයි ඒ කාලේ මම මාඩ විදියට ලොකු වැඩ ගොඩක් කරා. එහෙම නැත්නම් මට මේ වගේ රිසර්ච් ගන්න බෑ. ඉතින් මම කරපු එකම දේ තමයි මම පුළුවන් තරම් papers practice කරා. ඒකෙන් තමයි මට BA එකක් ආවේ. මම දන්නවා මේ BA එකෙත් මට අනිවාර්යයෙන්ම ලකුණු 74ක් 73ක් වගේ තියෙන්නේ නැති කියලා. මොකද මම ගෙදර ඇවිල්ලා මම paper එක සාමාන්‍යයෙන් මම paper එක අපහු check කරලා බලනවා. මම කොහොමද උත්තර ලියපුවා හරිද වැරදිද කියලා. හැබැයි ඒක ඔයාලා කරන්න එපා. මොකද paper එක exam එක ලියලා අපහු check කරලා බලනවා කියන්නේ වැඩි වෙලා හරි ලකුණු එක තැනක හරි අඩුවක් තිබුණොත් අපි ඒක මානසිකව ගොඩක් වැටෙනවා. මොකද එහෙම අඩු වුණා කියලා අර ඒකක් B එකක් කෙන එක නෑ. මොකද ෆස්ට් පේපර් එක තියෙනවා, සෙකන්ඩ් පේපර් එක තියෙනවා. ඒ වගේ ලකුණු එකට වුණාම සමහර විට ඒකක් B එකක් එන්න පුළුවන්. ඒක කොටසක ලකුණු අඩු වුණා කියලා ඒක බලපෑමක් නෑ අර ෆුල් මාක් වලට. ඉතින් මේ කොහොම හරි මම ඉකෝන් වලට ඒ B එක ගත්තේ පුළුවන් තරම් පේපර්ස්ම ප්‍රැක්ටිස් කරලා තමයි. නැත්තම් අර ඉකෝන් වල ගොඩක් පාඩම් කරන්න තියෙනවා. ඒ පාඩම් කරන්න තියෙන දේවල් 100% මම පාඩම් කරේ නෑ ඇත්තටම. අර පේපර් වලට එන දේවල්ම සාමාන්‍යයෙන් පාඩම් කරා. ඒත් එක තමයි මම පේපර්ස් වලට උත්තර ලිව්වේ. අනිත් එක තමයි මේ කාලේ ඇතුළේදී ඔයාලා එක්සෑම් එකම ફોකස් කරන්න. මොකද ඔය අනවශ්‍ය දේවල් තියෙන දේවල් ඔළුවෙන් අයින් කරලා දාන්න මේ පොඩි කාලේ ඇතුළේදී. මොකද මේ දවස් පොඩි ගාන වුණත් කමක් නැහැ. ඔයාලට ලොකුවට මේ ටයිම් එක බාහිර විදිහට වටිනවා. මොකද S එකක ඉන්න කෙනෙක්ට C එකකට යන්න, C එකක ඉන්නව නම් B එකකට දැන් සමහර අය ඉන්න වෙන්න පුළුවන් ලකුණු 72 73. හැබැයි ඒත් ඔයාලට එන්නේ B එකක් නේ. මොකද ලකුණු දෙකක් තුනක් අතින් දාලා වලට එකක් කරලා දෙන්නේ නැහැ නේ. අනේ මේ ළමයට 72යි ලකුණු තියෙන්නේ මෙහෙමයි කියලා. 74 තිබ්බත් ඔයාලට ලැබෙන්නේ B එක. ඒ හින්දා අනිවාර්යෙන් මේ කාලය ඇතුළත උනත් ඔයාලට අඩුපාඩු හදාගන්න ලොකු ටයිම් එකක් මේක. ඒ හින්දා පුළුවන් තරම් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. B එකේ ඉන්න ඔයා A එකකට යන්න try කරන්න මේ කාලය ඇතුළතදී. මොකද ඉසෙඩ් එක එහෙම ගොඩාක් වැඩි වෙන්නේ ඔය B එකක් තියෙනවා A එකකට ගියාම ඉසෙඩ් එක එහෙම ගොඩාක් වැඩි වෙනවනේ. ඉතින් ඒ හින්දා මේ කාලය ඇතුළතදී උපරිම ප්‍රයෝජන ගන්න. අනිත් එක තමයි මේ කාලය ඇතුළේ දැන් හිතන්නකෝ අනේ මට එක්සෑම් තියෙනවා කියලා ඔයාලා මේ පැය 24න් පාඩම් කරන්න යන්න එපා. හරිද? මොකද ඔයාලා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඔයාගේ මොළයට විවේකයක් ඕනේ. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ අවම පැය 7ක් 6ක්වත් මේ කාලය ඇතුළේදී නිදා ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවා ඕම් පැය 1ක් 2ක් විතර නිදා ගන්නවා. ඊටු පැය ඔක්කොගේම මේ ටිකේ වැඩ කරනවා. අවුරුදු 2ක්ම දීලත් ඔයාලා ඒ කාලේ වැඩ කරන්න නැතුව ඉඳලා මේ අවසාන කාලේ මේ නිදි මරාගෙන වැඩ කරාට ඇත්තටම ළමයි ඒක ප්‍රැක්ටිකලි තේරුමක් නැහැනේ. ඉතින් ඒ හින්දා ඔයාලට සාමාන්‍ය හරි ලකුණකට යන්න පුළුවන් පාඩම් කරලම නැති කෙනෙක්ට උනත් අර පැය 6-7ක් කොහොම හරි නිදාගන්න ඊට පස්සේ ඉතුරු ටිකේ පාඩම් කරන්න පේපර්ස් කරන්න. මොකද මේ පාඩම් කරන දේවල් පේපර්ස් කරන දේවල් ඔයාලගේ මොළයට මතක හිටින්න නම් ඔයාගේ මොළයට විවේකී අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාගේ මොළයට අවශ්‍ය විවේකය දෙන්න. අනික තමයි ඔයා පාඩම් කරගෙන යද්දි ඔයාලට නිදි මතක් වෙනවා. ඔයාලට මහන්සි කියලා හිතෙනවා. හැබැයි එතනදිත් ඔයා පාඩම් කරගෙන යනවා නම් ඔයාගේ මොළයට ඒක දරා ගන්න බෑනේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ දේවල් මතක හිටින්නේ නැහැ. එතන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ හින්දා විනාඩි 15ක 20ක හරි කමක් නැහැ විවේකයක් අරගෙන ආපහු නැවත පාඩම් කරන්න. මට උන එක්සැම්පල් එකක් මම මෙතනදී ඔයාලට කියන්නම්. මම ඩබල් AT එක්සෑම්ස් කරන කාලේ ඩබල් AT ෆයිනල් එකේ කොමඩි සබ්ජෙක්ට් එකක් තියෙනවා අපිට මැනේජ්මන්ට් එකවුන්ටින් කියලා. ඉතින් මම මැනේජ්මන්ට් එකවුන්ටින් සබ්ජෙක්ට් එක කරන්න ඉන්නකොට මට මැනේජ්මන්ට් එකවුන්ටින් සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් අමාරුයි. කොහොම වුණත් මම කලින් ඉඳන් පේපර්ස් කරලා යම් තාක් දුරට සාමාන්‍ය C එකකට B එකකට වගේ එන්න තරම් පාඩම් කරලා තිබුණා. කොහොම වුණත් ඒක චුට්ටක් අමාරු හින්දා මම වැඩියෙන් දෙයක් කරගන්න ඕනේ කියලා හිතාගෙන කොහොම හරි මට සෙනසුරාදා ඉඳලා තමයි අපිට එක්සෑම්ස් තිබ්බේ. මම සෙනසුරාදාට කලින් සිකුරාදාත් රෑ සාමාන්‍යයෙන් 12 වගේ වෙනකම් පාඩම් කරලා ඊට පස්සේ පහුවදා පාන්දර 6ට වගේ නැගිටලා එක්සෑම් එකට ගියා. අපිට එක්සෑම් උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් ඊට පස්සේ සෙනසුරාදා තිබ්බා. ඔහොම තිබිලා මම කොහොමද ගෙදර එනකොට රෑ 7 වගේ වුණා. ඊට පස්සේ ඒ ඇවිල්ලා මම කරේ හරියට කන්නේ බොන්නේ නැතුව මම මැනේජ්මන්ට් එකවුන්ටින් තිබ්බේ ඊට දවසේ. ඒ හින්දා මැනේජ්මන්ට් එකවුන්ටින් එක අමාරු ඒ හින්දා මම රෑ 12 විතර වෙනකම් මැනේජ්මන්ට් එකවුන්ටින් මේ ටික පාඩම් කරා. මොකද සබ්ජෙක්ට් දෙකක් අනික අපිට තියෙනවත් එක්ක. ඉතින් මැනේජ්මන්ට් එකවුන්ටින් එක සෙනසුරාදා රෑ එහෙම පාඩම් කරලා ඊට පස්සේ ආපහු මම 2:45ට වගේ නැගිට්ටා. කොහොමද මම එදා නිදාගත්තේ සෙනසුරාදා රෑ පැය 2ක් වගේ. පැය 2ක් වගේ නිදාගෙන අර 2:45ට හැරලා ආයේ ඉරිදා ඒ පාන්දර 5-6 විතර වෙනකම් මම පාඩම් කරා. ඒ පාඩම් කරලා පේපර්ස් උත් මම කොහොම හරි කරා. පේපර්ස් උත් කරලා මම පාඩම් කරලා එක්සෑම් එකට ගියා. ඉරිදා තමයි එක්සෑම් තිබ්බේ. මට එක්සෑම් එකට ගියාට පස්සේ එදා තිබ්බ සබ්ජෙක්ට්
මොකක්වත් ලියා ගන්න මට මතක නැහැ. මම පාඩම් කරලා තිබ්බ දේවල් වලින් 50% විතර මට මතක නැහැ. ඊපස්සේ කොහොම හරි මම එක්සෑම්ස් ලියලා ඉවර වෙලා ඇඬුවත් එක්කෙන ගමන් මොකද මම ජීවිතේට එක්සෑම් එකක් ෆේල් වෙලා නැහැ. ඒ හින්දා අර එකපාරට අර ස්ටඩීස් වලම ඉන්න ළමෙක්ට ඒ වගේ දෙයක් සාමාන්‍යයෙන් දරා ගන්න අමාරුයිනේ. ඉතින් මට ෆස්ට් ටයිම් තමයි මේ වගේ ඇත්තට මේ වගේ ෆීලින් එකක් දැනුනේ. මම හිතුවේ අනිවාර්යෙන් මට ඒක රිපීට් වෙලා ලබන පාරේ කරන්න වෙයි කියලා. කොහොමද මේ A level exam එක කරපු හින්දා මම මාරම රිස්ක් එකක් අනික ගත්තා. මොකද ගොඩක් අය අපේ අම්මත් මට කිව්වනේ ඒක කරන්න එපා කියලා. ඒත් එක තමයි මම එපා කියද්දි එක්සෑම් එක කරේ. ඒ කරලත් මට හිතෙනවා මම ෆේල් වුණා නම් මම මාර විදිහට එතනදී මෙන්ටලි ඩවුන් වුණා. කොහොම හරි මම එක්සෑම් එක මැනේජ්මන්ට් accounting එක පාස් වෙලා තිබ්බේ D එකකින්. ඒ කියන්නේ ලකුණු ආසන්න 50කින් වගේ තමයි කොහොම හරි මම මැනේජ්මන්ට් accounting එක පාස් වෙලා තිබ්බේ. ඉතින් එහෙම මම දන්නවා අනිවාර්යෙන් මම එදා රෑ සාමාන්‍යයෙන් පොඩි අඩුම පැය 5ක්වත් නිදාගෙන රිලැක්ස් එකේ පාඩම් වැඩ ටික කරගෙන ගියා නම් මම කලින් පාඩම් කරලා තිබ්බ දේවලුත් එක්ක මම අනිවාර්යෙන් ලකුණු ඒක C එකකට හරි B එකකට හරි යනවා කියලා. හැබැයි මට අර D එකක් ආවේ මම එදා රෑ මාර පැය 2ක් විතරනේ මම නිදාගත්තේ. නිදාගෙන මොලේට රිලැක්ස් එකක් නෑ. අර ගිහින් එක්සෑම් ටවුන් එකට ගිහින් එක්සෑම් ලියලා ඇවිල්ලා මහන්සිය ඒ දේවල් ඉතින් එක්සෑම් එක හැම වුණා. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලා වුණත් අනිවාර්යෙන් පැය 6ක් 7ක්වත් නිදාගන්න. මම වුණත් ඒ ලෙවල් කරන කාලේ මම ලොකුවට නිදිමරපු ළමෙක් නෙමෙයි මේ වගේ රිසර්ච් එකක් ගන්න. මේ මම සාමාන්‍යයෙන් මම පැය 6ක් 7ක් වගේ නිදාගන්න. සමහර දවස්වල මම ඊට වඩා නිදා ගන්නවා. ඒ හින්දා ඕනම ළමයෙක්ට මම දන්නවා අනිවාර්යෙන් නිින්ද කියන දේ අත්‍යවශ්‍යයි. මොකද මොලේට අනිවාර්යෙන් මේ විවේකයක් ඕනේ අපි. ඊළඟ එක තමයි දැන් මේ කාලේ ඇතුළතදී ඔයාලා ක්ලාස් යනවනේ. මම නම් ඇත්තටම එක්සෑම් එකට අවසාන කාලෙදී වගේ ක්ලාස් ෆිසිකල් යන එක නතර කරලා මම ඔන්ලයින් ක්ලාසස් වලට තමයි ජොයින් වුණේ. මොකද අපිට යන්න එන්න ගියාම සමහර අයට නම් මේක ඉෂුව එකක් නැහැ. හැබැයි සමහර අය ඉන්නවා සාමාන්‍යයෙන් දුර ඉඳන් ටවුන් එකට ක්ලාස් එනවා එහෙම පැය 2-3 යනවා එන්න වෙලාව. එතකොට ඔයාට අර යන්න එන වෙලාවත් එක්ක ලොකු කාලේ නාස්තියක් වෙනවා මේ කාලෙදී ක්ලාස් යන්න. ඒ හින්දා මම කියන්නේ මේක මගේ පෞද්ගලික අදහස. ඔයාලට කැමති දෙයක් මෙතනදී කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් මේ කාලේ ඔන්ලයින් ක්ලාස් කරගන්න. ඒ ක්ලාස් යන ටික ඔයාගේ පාඩම් කරන්න තියෙන කාලේ ගොඩක් ඉතුරු වෙනවා. අනිත් එක ඔයාලට මහන්සියක් නෑ. මොකද ගෙදර ඒ වෙලාවේ ඔන්ලයින් ක්ලාස් එකට ඔයා හිටියා. ඊට පස්සේ අර යන්න යන ටයිම් එක ඔයාට ඉතුරු වෙනවනේ. ඒ ටයිම් එකෙත් ඔයාට ගෙදරට වෙලා ඉඳගෙන පේපර්ස් හරි මොනවා හරි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ටඩීස් කරන්න පුළුවන්. මොකද මේ කාලය ඇතුළත අපි ගොඩක් ටයිම් එක ඉතුරු කරගන්න. මොකද ඒ ලෙවල් වලට කියන්නේ අපිට වටින්නේ අපි ගොඩක් පැය ගාණක් වැඩ කරන එක නෙමෙයි. ඒ විනාඩි 10 ඇතුලේ හරි අපි කරන වැඩ ප්‍රමාණය තමයි ඒ ලෙවල් වලට වැදගත් වෙන්නේ. ඒ හින්දා ඔයාලා ඒක ගැන පොඩ්ඩක් හිතන්න. මේක මගේ පෞද්ගලික අදහස් විතරයි. මම ආයෙත් කියනවා ඒක ඔයාලට කැමති දෙයක් තෝර බේරගෙන කරන්න පුළුවන් ඔයාට ගැලපෙන විදිහට. ඉතින් ඔයාලට තවත් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම මේ දේවල් වලටත් මට පුළුවන් විදිහට මම ඔයාලට ආන්සර් එකක් දෙන්නම්. ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න. මොකද මම තවත් ඉස්සරහට වීඩියෝස් වලට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.